අපි කරලා HND කරගන්න පස්සේ අපිට ජොබ් එකකට ඇප්ලයි ඉන්ජිනියරට ඒකලා top up කියන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඒක කරන්න පුළුවන්. එතකොට ළමයි දැන් ඔතන තියෙන මට මම පර්සනල් එක්ස්පීරියන්ස් කරන ප්‍රශ්නේ මම දන්නේ නැහැ තව වෙන ඔප්ෂන්ස් තියෙනවද කියලා බට් මම පර්සනලි එක්ස්පීරියන්ස් කරලා තමයි සාමාන්‍යයෙන් අපිට ඒ වගේ කරලා ලංකාවේ ජොබ් එකක් කරන්න ඕකේ. තව ඒ වගේ කරලා top up එකක් කරලා පිටරට මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඇක්‍රෙඩිටඩ් ඒගොල්ලෝ කන්සිඩර් කරනවා. බට් ඒගොල්ලන්ගේ UK වගේ කන්ට්‍රි එක අපි ඩිග්‍රී විතර ජොබ් එක කරනවා ෆස්ට් ඕකේ ඇස් අ ෆ්‍රෙෂර් අපිට ඒගොල්ලෝ බලනවා ඩිග්‍රී එකේ ඇක්‍රෙඩිටේෂන් එක බලනවා ඊට පස්සේ ඩිග්‍රී එකේ බලනවා ගලන් ඩිග්‍රී ක්ලාස් එක බලනවා then ඒ ඩිග්‍රී එකේ ස්පෙෂලි අර ඒගොල්ලන්ට කවර් වෙන්න ඕනේ මොඩියුල්ස් වගේ තියෙන ඒවා කවර් වෙනවා බලනවා එතකොට ඔය තුන මේගොල්ලෝ හොඳටම බලනවා ඒ කියන්නේ මේගොල්ලන්ගේ මෙහෙ පොයින්ට්ස් බේස් සිස්ටම් එක කියන්නේ सामान्य मॉड्यूल एक डिपेंड्स दी यूनिवर्सिटी කොහොමත් 20 points 15 points වගේ ඒකට ගණන් තමයි. එතකොට ඒවා එකත් එක්ක ටැලි වෙනවා කියලා බලනවා. එතකොට ඔහොම ප්‍රශ්න තියෙනවා top up program එකේ. එතකොට සමහර ඔය පාත් එකේ ඔහොම ගිහිල්ලා HND එක ලංකාවේ කරලා සමහර top up එකක් UK එනවා. UK කියන්නේ all of the countries. තව වෙන රටවල් තියෙන්න පුළුවන් ඕස්ට්‍රේලියා, යුරෝප් countries ඔකට එනවා. එතකොට ඔතන ප්‍රශ්නයක් තියෙනවා. අපි ගියපුවාම සාමාන්‍යයෙන් ෆයිනල් එක තමයි top up එක කියන්නේ. ෆයිනල් එකට ආවට පස්සේ අපි ওই පොඩි කාලේ ඇතුළත සාමාන්‍ය මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් වගේ නම් around කොහොමත් 18 months වගේ යනවා. කියන්නේ ස්ටඩි එක 18 months යන්නේ නැහැ UK වගේ නම්. ඒත් අර අපේ graduation එක time එක 18 months around 18 months වගේ යනවා. එතකොට top up program එකකදී එච්චර අපිට visa එකක් වදින්නේ නැහැ. සාමාන්‍යයෙන් වදින්නේ maximum 10 to 10 වදින්නේ නැහැ. it depends totally. සමහරෙකුට ඊට වඩා වැඩි වදින්න පුළුවන්. but ඒක තමයි limit එක. ඒව වදිනවා. ඒතකොට අපිට ඒ කාලේ ඇතුළත degree ඉවර කරලා jobs වල දාන්න පොඩ්ඩක් වෙලාවක් වදිනවා.